30번. 결혼식이 이번 주 13일이에요? 1번, 네, 다음 주 13일이에요. 2번, 네, 이번 주 23일이에요. 3번, 아니요, 다음 주 13일이 아니에요. 4번. 아니요, 이번 주 13일이 아니에요. 다시 들으십시오. 결혼식이 이번 주 13일이에요? 1번, 네, 다음 주 13일이에요. 2번, 네, 이번 주 23일이에요. 3번, 아니요, 다음 주 13일이 아니에요. 4번. 아니요, 이번 주 13일이 아니에요. 30번. 결혼식이 이번 주 13일이에요? 13일 කියලා ඇහෙන්නේ. දැන් උත්තර ගලපන්න. ප්‍රශ්න ලියා ගන්න දරුවෝ. 결혼식 කියන්නේ විවාහය. 결혼식이 이번 주 13일 කියන්නේ 13 13일이에요. 13 වෙනිදා අනේ වෙනවද කියලා. විවාහය 이번 주 මේ සතියේ 13ද කියලා අහනවා. 13일 කියලා ඇහෙන්නේ. 13ද. දැන් හරියට උත්තරයක් එවන්න බලන්න. ඔව් ලබන සතියේ 13 වෙනවා. මේ සතියේ 13ද මං අහනවා රවීන්ද්‍රගෙන්. ඔයාගේ එක මේ සතියේ 13ද රවීන්ද්‍ර ඔව් ලබන සතියේ 13යි කියලා උත්තර දෙන්නේ නැහැ නේ. එහෙමනම් පිස්සු උත්තරයක් වෙනවනේ. ගැලපෙන්නේ නැහැ. ඊළඟට කියනවා විවාහය මේ සතියේ 13ද? ඔව් මේ සතියේ ඉබොන්චු 23 කියලා තියෙන්නේ. 13 නෙමෙයි 23. ඒක ගැලපෙන්නේ නැහැ. ඊළඟ එක මේ ඔයා එහෙනම් උත්තරේ මට දෙන්න. විවාහය මේ සතියේ 13ද? නෑ මේ සතියේ 13 නෙමෙයි. එහෙමනම් අනිත් පැත්තට උත්තර දෙන්න. ඔව් මේ සතියේ 13 තමයි කියලා කියන්න ඕන නේද? 23 අදාළ වෙනවද එහෙනම්? ගැලපෙන්නේ නැහැ. අනියෝ නැහැ ලබන සතියේ තාම්චු ලබන සතියේ 13 නෙමෙයි ගැලපීමක් ඇත්තෙම නැහැ ඊළඟ එක විවාහයේ මේ සතියේ 13ද නැහැ මේ සතියේ 13 නෙමෙයි කියලා උත්තරේ දෙනවා අනියෝ නෑ කියලා කියනවා එහෙනම් නැහැ මේ සතියේ 13 අනියෝ නෙමෙයි කියලා උත්තරේ දුන්නා උත්තරේ අංක 4 ප්‍රශ්නේ පැහැදිලි කරලා උත්තර ගහන්න එපා හොඳේ. මෙහෙම වුණොත් වැඩක් නැහැ උත්තරේ. ඒ හින්දා Tamanට ලකුණු කරන්න අවස්ථාවක් ලැබෙනවනේ. 3 පාරක් නෙමෙයි 4 පාරක් එහෙම. ඒත් උත්තරේ වැරදි. එහෙනම් දින සම්බන්ධව අවබෝධ කරගන්න වෙනවා. දැන් ලේසිම ප්‍රශ්නයක් හැමෝම වරද්දලා තියෙනවා. කෙරන්සිකි කියන්නේ විවාහය මේ සතියේ 13ද නෑ අනේ මේ සතියේ 13 නෙමෙයි කියලා උත්තරේ දුන්නා. උත්තරේ අංක 4ටයි එනවා. අනිත් ඒවා ගැලපෙන්නේ නැහැ. ඊළඟ එක 31 උත්තරේ වන 31 වෙනි ප්‍රශ්නය 31 저는 벌써 먹었는데 කියන්නේ මොකද්ද? ඒකට දෙක කියලා වෙලා තියෙනවා අපි බලමු. 저는 කියන්නේ මම පොල්සෝ දැනටමත් මොගොත්නන්දේයෝ කෑවනේ. 아직 안 들어왔는데요. 다음 ආවේ නෑනේ කියලා කියනවා. 아직 안 들어왔는데요. 다음 ආවේ නෑනේ. 아직 안 들어왔는데요. 다음 ආවේ නෑනේ. 저는 연수 친구가 아닌데요. මම 연수ගේ යාළුවෙක් නෙවෙයිනේ කියලා කියනවා.
මම යොන්සුගේ යාළුවෙක් නෙවෙයිනේ. 저는 연수 친구가 아닌데요. මම 연수ගේ යාළුවෙක් නෙමෙයි. 오늘은 바빠서 못 가는데요. අද වැඩ වැඩි නිසා යන්න වෙන්නේ නැහැනේ. යන්න බැරි වෙනවනේ කියලා කියනවා. යන්න බැරි වෙනවනේ. අද වැඩ වැඩි නිසා යන්න බැරි වෙනවනේ. 오늘은 바빠서 못 가는데요. අද වැඩ වැඩි නිසා යන්න බැරි වෙනවනේ කියලා කියනවා. එහෙනම් 저는 벌써 먹었는데요. මම දැනටමත් කෑවනේ. 아직 안 들어왔는데요. තවම ආවේ නෑනේ. ඊළඟ එක 저는 연수 친구가 아닌데요. මම 연수ගේ යාළුවෙක් නෙවෙයිනේ. 오늘은 바빠서 못 가는데요. අද වැඩ වැඩි නිසා යන්න වෙන්නේ නැහැනේ. යන්න බැරි වෙනවනේ කියන අදහස. අපි අහලා බලමු 31. 31번. 여보세요? 저 영수 친구인데요. 영수 있어요? 1번. 저는 벌써 먹었는데요. 2번. 아직 안 들어왔는데요. 3번. 저는 영수 친구가 아닌데요. 4번. 오늘은 바빠서 못 가는데요. 다시 들으십시오. 여보세요? 저 영수 친구인데요. හොඳයි. 여보세요 කියලා එහෙනම් 여보세요 කියන්නේ මොකද්ද? Halo. Hello. Hello. 여보세요. 저 연수 친구인데요. ඔය අර යොන්සුද? අර යොන්සු චිංගු කියන්නේ යොන්සු කියන යාළුවා ඉන්දේයෝ හරියට උත්තරේ ගලපන්න. උත්තරේ මුණ දෙක. 여보세요. 저 연수 친구인데요. මම 연수ගේ යාළුවෙක් වෙනවනේ කියලා කියනවා. එහෙනම් උත්තරයක් දෙන්න. 여보세요. 저 연수 친구인데요. මම 연수ගේ යාළුවෙක් වෙනවනේ. 영수 있어요? 연수 있어요? 연수 මහත්තයා ඉන්නවද කියලා අහනවා. 연수 있어요? එහෙනම් 저 연수 친구인데요. 연수 있어요? මම 연수ගේ යාළුවෙක්නේ. 연수 ඉන්නවද? 아직 안 들어왔는데요. තවම ආවේ නෑනේ කියලා උත්තරේ දුන්නා. උත්තරේ අංක 2. 32번. 고향까지 가는데 얼마나 걸려요? 1. 비행기표가 100만 원 정도 해요. 2. 비행기로 3시간 반쯤 가야 돼요. 3. 2년 동안 고향에 가지 못했어요. 4. 고향에 2주일 정도 있을 거예요. 다시 들으십시오. 고향까지 가는데 얼마나 걸려요? ඒක නම් ලේසියිනේ. ඇහෙන්නෙම ඔල්මනා කොල්යෝයෝ. ඔල්මනා කොල්යෝයෝ කියන්නේ කොච්චර වෙලාවක් ගත වෙනවද කියන අදහස. එහෙනම් කොයන්කජී. කොයන්කජී. කොයන්කජි කියන්නේ ගම දක්වා. කොයන්කජි ගම දක්වා. ඔල්මනා. 얼마나 걸려요? ගම දක්වා යන්න කොච්චර වෙලාවක් ගත වෙනවද කියන අදහස. 얼마나 걸려요? කීයද ඉන්දික උත්තරේ? කීයද දැම්මේ? දෙක දැම්මේ. 2. තේරුම මොකද්ද? පිහෙන්ගිප්පියෝගා පෙක්මාන් වොන් සොන්දොහෙය. ගුවන් ටිකට් පත මාන් 100ක් පමණකින් කරනවා. කරන.
ගුවන් ටිකට් පත මාන් 100කින් පමණ කරනවා. එක ගැලපෙන්නේ නැහැ. පිහෙන් ගිරෝ කියන්නේ ගුවන් යානයෙන් පැය 3ක් පංචම් කියන්නේ මොකද ඉන්දික? භාගය මෙතුනමාර පැය 3මාරක් කායා දේයෝ යා යුතු වෙන යා යුතුයි. ගුවන් යානයකින් පැය 3මාරක් පැය 3යි විනාඩි 30ක් යා යුතුයි. ඊළඟ එක ඊනියන් තොංගාන් කොයන් එකජි මොත්තෙස්සයෝ කියලා ඉන්දික කියනවා. මොකද්ද? අවුරුදු දෙකක් පුරාට ගමේ යන්න බැරි වුණා. අන්න හොඳයි. අවුරුදු දෙකක් පුරාවට ගමට යන්න බැරි වුණා. ඊළඟ එක මොකද්ද? වාක්‍ය කියවන්න බෑ. කොයන්ගේ ඉල්චුයිල් චොන්දෝ ඉරි කොල්ල ඊළඟ එක ඉස්සෙල් කොය ඉසිල් කොය කොයන්ගේ එච්චර ගමට චොන්දෙස් ගමේ සතුරයා ඉන්න බලාපොරොත්තු අන්න හොඳයි. ගමේ සති දෙකක් විතර ඉන්න වෙනවා. ඉඳීවි. අන්නේ අදහස. ගමේ සති දෙකක් විතර ඉඳීවි. එහෙනම් කොයන්කජි ඔල්මනා කොල්ලයෝ ගම දක්වා මේ කොච්චර කාලයක් ගත වෙනවද? ගුවන් යානයෙන් පැය 3මාරකින් යා යුතුයි කියන අදහස. උත්තරේ අංක 2. එහෙනම් ලේසියෙන්ම උත්තරේ හොයන්න පුළුවන්. ඔල්මනා කොල්ලයෝ වෙලාව ගත වෙනවද කියනවා නම් වෙලාවක් හා සම්බන්ධ උත්තරේ ගලපන්න වෙනෝනේ. එහෙනම් උත්තරේ අංක 2. ඊළඟ එක 33 උත්තරේ වන්න අහන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔන්න දැන් අහන්න. හොඳේ 33ට. උත්තරේ දහන්න. 33번. 모니카 씨는 왜 병원에 간 거예요? 1. 공사장에 가다가 갑자기 쓰러졌어요. 2. 뜨거운 물은 옮길 때 조심해야 해요. 3. 소독약을 발랐으니까 괜찮을 거예요. 4. 화상을 입을 수 있으니까 조심하세요. 다시 들으십시오. 모니카 씨는 왜 병원에 간 거예요? 1. 공사장에 가다가 갑자기 හොඳයි. 쓰러졌어요. හොඳයි. කවුරු හරි ඉදිරිපත් වෙන්න බලන්න. මේ ටිකේ සිංහල තේරුම කරපන වාක්‍ය 4ක් තියෙනවා. කවුද කැමති? මොනිකාෂිනන් වේ පියොන්වනේ කංකොයෝ කියලායි ප්‍රශ්නය අහන්නේ. මොනිකාෂී කියන්නේ මොනිකා මහත්මිය. මොනිකාෂිනන් වේ පියොන්වනේ කංකොයෝ කියලා ප්‍රශ්නයක් අහනවා. මොකද්ද මේකේ අදහස? මොනිකයි රෝහලයි මොනිකයි රෝහලට යන්නේ කියලා යහන්නේ. මොනිකයි රෝහලට යන්නේ කොන්සාචන්ගේ කදාගා කප්චාගේ සරෝචොස්සයෝ. වැඩපලට දාගා කියන්නේ මොකද්ද? කරන අතරතුර යන අතරතුර යම් කිසි දෙයක් කරන අතරතුර. එහෙනම් වැඩපලට යන අතරතුර එක සැරේටම සරෝචොස්සයෝ. බිම ඇද වෙන අන්න හොඳයි වැටුණා සරෝචොස්සයෝ බිම ඇද වැටුණා. අන්නේ අදහස. වැඩපලට යන අතරතුර එක පාරටම වැටුණා. ඒ හින්දා තමයි මොනික රෝහලට යන්නේ නේ. උත්තරේ අංක 1. කොසාජන්ගේ කදාගා කප්චාගේ සරෝචොස්සයෝ. මොනිකාෂිනා වේ පියොන්වනේ කන්කොයෝ. මොනිකයි රෝහලට යන්නේ. කොන්චන්ගේ කදාගා කප්චාගේ සරෝචොස්සයෝ. වැඩපලට යන අතරතුර එක පාරටම ඇදගෙන වැටුණා. තගෝන් මොරල් ඔම්ගිල්තේ චෝසිමයා හේෝ උණු වතුර ඔම්ගිල්තේ රැගෙන යනකොට ප්‍රවේසම් විය යුතුයි. උණු වතුර රැගෙන යනකොට ප්‍රවේසම් විය යුතුයි. ඒ අදහස ගැලපෙන්නේ නැහැ.
ඊළඟ එක 소독약을 발랐으니까 괜찮을 거예요. 소독약 කියන්නේ මොනවටේ? විෂබීජ විෂ බීජනාශක 발랐으니까 කියන්නේ මොකද්ද? ආලේප කරපු නිසා, ගාපු නිසා. විෂ බීජනාශක ගාපු නිසා, ආලේප කරපු නිසා. 괜찮을 거예요. ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නැති වේවි කියලා අදහස. කෙන්චන්තා කියන්නේ ප්‍රශ්නයක් නෑ කියන අදහසනේ නේද? එහෙනම් විෂ බීජනාශක ආලේප කරපු නිසා ප්‍රශ්නයක් නැති වේවි කියන අදහස. ඒව ගැලපෙන්නේ නැහැ. හසංගල් ලිබල්සුසනිකා චෝසිම්හසයෝ හසංගල් ලිප්ටා කියන්නේ මොකද්ද? පිච්චෙන පිච්චෙනවා. පිච්චෙන්න පුළුවන් නිසා චෝසිම්හසයෝ ප්‍රවේශම් ප්‍රවේශම් වෙන්න. හසංගල් ලිබල්සුසනිකා චෝසිම්හසයෝ පිලිස්සෙන්න පුළුවන් නිසා ප්‍රවේශම් වෙන්න. පිලිස්සෙනවට කියනවා දැන් හසංගල් ලිප්ටා අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් පිලිසුම් කැලැල් ඇති වෙනවට නේ චල්ගාසංගල් ලිප්ටා පිලිසුම් කැලැල් ඇති වෙනවා. අර පිච්චෙනවා වගේ අදහසටත් ඔය අදහස ගැලපෙනවා. චල්ගාසංගල් ලිප්ටා කියන එක පිලිසුම් කැලැල් වලට ගන්න පුළුවන්. හසංගල් ලිප්ටා කියන එකත් ඒ අදහස සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. හොඳේ. එහෙනම් හසංගල් ලිබල්සුසනිකා චෝසිම්හසයෝ පිලිස්සෙන්න පුළුවන් නිසා ප්‍රවේශම් වෙන්න. නෑනේ අපෙන් අහන ප්‍රශ්නේ මොනිකාෂි නම් මේ 병원에 간 거예요? මොනිකායි රෝහලට යන්නේ. 고장에 가다가 갑자기 쓰러졌어요. වැඩපළට යන අතරතුර එක පාරටම බිම ඇදගෙන වැටුණා. උත්තරේ අංක 1ටයි එන්නේ. අනිත් ඒවා ගැලපෙන්නේ නැහැ. ඊළඟ එක 34. උත්තරේ වන 34. 34번. 맛있게 드셨어요? 다시 들으십시오. 맛있게 드셨어요? උත්තරේ වන 1 කියලා එවලා තියෙනවා 3 කියලා එවලා තියෙනවා. දැන් 1 කියපු ගහපු කට්ටිය 3ට ආයිමත් එවලා තියෙනවා පේනවා. ආරාමීන්ද මන් ප්‍රවීන්ටගෙන් අහනවා මෂිත්කේ දසස්සෝ මේ කියන්නේ මොකද්ද? රසට කෑවද රසට කෑවද? රසයිද කියන අදහස. ලියා ගන්න ප්‍රශ්නේ මෙතනින් මම ලියනවා. මෂිත්කේ රසවත් විදියට දසස්සෝ ප්‍රසිදා කියන්නේ ගෞරවාර්ථයනේ. රසට කෑවද? මෂිත්කේ දසස්සෝ රසට කෑවද? නේ මෂිස්සස්සයෝ ඌ රසවත් වුණා කියලා කිව්වා. ඌ රසවත් වුණා. පෙගා කොපායෝ කියන්නේ මොකද්ද? බඩගිනි. බඩ පිරලා බඩගිනි. පේ කොපදා බඩගිනි. පේ පුරලා පිළිලා. බඩ පිරීලා. එහෙනම් එක වැරදි. නේ පියරොස්සයෝ පියරොයොස්සයෝ. ඒ මොකද්ද? යන අමුතු අදහසක් කට්ටියද? ඔව් දැන් අපෙන් අහන කෑමක් සම්බන්ධන රසට කෑවද? එහෙනම් පියරොස්සයෝ කියන්නේ ඔව් අර හොඳ උන්නේ. එච්චර හොඳ බවක් නැහැ. අන්න ඒ අදහස. අන්න හරි. එච්චර හොඳ නෑ කියන අදහස. ඒ අදහස ගැලපෙන්නේ. ඔව් ඔච්චර හොඳ උන්නේ රසට කෑවද? ඔව් එච්චර නෑ. එච්චර හොඳ නෑ කියන අදහස. එහෙනම් අනියෝ කියලා එන්න ඕන නේද? අනියෝ පියරොස්සයෝ නෑ හොඳ නෑ. රසට කෑවද? අනේ නෑ අනේ එච්චර හොඳ නෑ. උත්තරේ අංක 2 ගලපන්න තිබ්බ අනියෝ කියන එකත් එක්ක ආවා. මේක ගැලපෙන්නේ නෑ ඉතින්. ඕන දැන් අලුත් විදියට ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා මතක තියාගන්න. ඊළඟට රසට කෑවද? ඔව් රසවත් වුණා. උත්තරේ අංක 3. සොගි චොච්චි අනායෝ සොක් කියන්නේ මොකද්ද? බඩ බඩ ඇතුළ අන්න හොඳයි. සොක් පේ සොක් කියන්නේ බඩ ඇතුළ. දැන් මෙතන සොක් කියලා අදහස් වෙන්නේ ඇතුළ. ඇතුළ හොඳ නෑ කියන්නේ මෙතන අදහස බඩ ඇතුළ. හොඳයි බඩ ඇතුළ හොඳ නෑ. රසට කෑවද? බඩ ඇතුළ හොඳ නෑ වගේ අදහසක් ගැලපෙනව නෑ. රසට කෑවද? එක්ක ඔව් රසට කෑවා නැත්නම් නැහැ රසට කෑවේ නැහැ කියලා එන්න තියෙනවා. එච්චර හොඳ උන්නේ නැහැ. අන්න ඒ වගේ අදහස් එනවා.
එහෙනම් රසට කෑවද? ඔව් රසට කෑවා. උත්තරේ අංක 3. ඊළඟ එක 35. උත්තරේ වන්න 35번. 실례지만 뭐 좀 여쭤볼게요. 다시 들으십시오. 실례지만 뭐 좀 여쭤볼게요. උත්තරේ වන්න සිලේජිමාන් මෝජොම් යොචෝ පොල්කේයෝ කියලා ඇහෙනවා. මොකක්ද ඒ අදහස? ලියා ගන්න දරුවෝ ප්‍රශ්නේ සිලේජිමාන් සිලේ හම්නිදා කියන්නේ මොකද්ද? එතනට නෑ. සිලේ හම්නිදා සමාවෙන්න අන්නේ අදහස. සමාවෙන්න මෝජොම් යොචෝ පොල්කේයෝ මට අහන්න දෙයක් තියෙනවා කියන අදහස. මට දෙයක් අහන්න තියෙනවා. මට දෙයක් අහගන්න තියෙනවා. සිලේජ්මාන් මෝෂොම් යොචෝ පොල්කේයෝ සමාවෙන්න මට දෙයක් අහගන්න තියෙනවා. එහෙනම් දැන් උත්තරේ ගලපන්න. නේ කරසයෝ ඔව් එහෙමයි. ඔව් නිවැරදි. ඔව් එහෙමයි අන්නේ අදහස. ඔව් නිවැරදි. එහෙම ගැලපෙන්නේ. නේ අනිම්නිදා. ඔව් නැහැ. ඔව් නෙමෙයි අන්නේ අදහස. ඔව් නෙවෙයි. එහෙම ගැලපෙන්නේ නැහැ නේ වාක්‍යනේ. නේ සිලේ හල්කයෝ ඔව් සමාවෙන්නම්. ඔව් සමාවෙන්න. මට දෙයක් අහගන්න තියෙනවා. සිලේජිමාන් මොචොම යොචෝ පොල්කේයෝ සමාවෙන්න. මට චුට්ටක් අහගන්න දෙයක් තියෙනවා. ඔව් සමාවෙන්න කිව්වොත් හරියයිද? නෑ. නේ යොචෝ බොසයෝ ඔව් අහන්න. නේ යොචෝ බොසයෝ ඔව් අහන්න කියන අදහස. උත්තරේ අංක 4. කට්ටියගේ උත්තර බලමු මොකද වෙලා තියෙන්නේ. 3 කියලා ඒවල තියෙනවා. වැරදි. එහෙනම් සිලේජිමාන් මොචොම යොචෝ පොල්කේයෝ සමාවෙන්න මට දෙයක් අහගන්න තියෙනවා නේ යොචෝ බොසයෝ ඔව් අහන්න කියලා කියනවා. ඉතින් මේ යොචෝ කියන කෑල්ලත් එක්කම ගලප ගන්න පුළුවන්. එහෙනම් ඉතින් උත්තරේ අංක 4 කියලා තේරෙන්න ඕන. වරද්දන්න එපා හොඳේ. ඊළඟ එක 36. උත්තරේ වන්න 36번. 어제 술을 많이 마셔서 속이 좋지 않아요. 이거 드시면 괜찮을 거예요. 다시 들으십시오. 어제 술을 많이 마셔서 속이 좋지 않아요. 이거 드시면 괜찮을 거예요. අවසාන කොටසෙන් අහන්න ඕන. තේරුම ගලපා. ඉගෝ දශමයන් කෙන්චනල් කොයෝ. දැන් මේ මිනිසයා පාමිසියට ගිහිල්ලා තමයි ඉන්නේ. පාමිසිය යක්ෂා හා හංජා අතර දෙබසක් යන්නේ. අයිස නෙමෙයි. අයිසට අදාළ එකක් නෙමෙයි. අයිස රෝගියා පරීක්ෂා කරන එක විතරයි මෙතනදී කරන්නේ. මේ මිනිසයා දැන් ඔන්න අහලා බලමු නැවතත් අපි වාක්‍ය මොකද්ද කියන්නේ කියලා. දැන් උත්තර වැරදි ගොඩක් අය යොපුවා. 어제 술을 많이 마셔서 어제 술을 많이 마셔서 어제 කියන්නේ ඊයේ මෙහි බොන එක ගෑනු පිරිමි හැම ભેදයක් නැහැ තැනක් කොතනක් නැහැ ඕන තැනක එහෙම තමයි සුරල් මානි මෂයෝසෝ දැන් ගෑල් ළමයිගේ ෆොටෝ එකක්මයි තියෙන්නේ. ඊයේ අරක්කු ගොඩාක් බිව්ව නිසා 속이 좋지 않아요. අර දැන් උඩ ප්‍රශ්නේ තිබ්බ නේද සොක් කියන අදහස. අන්න ඒ කියන්නේ බඩ දරුවෝ. සොක්කි චොච්චි අනායෝ බඩ ඇතුළ හරි නෑ හොඳක් නෑ කියලා. ඒ අරක්කු ගොඩාක් බිව්ව නිසා බඩ හොඳ නෑ කියලා කියනවා. ඊට පස්සේදී 이거 드시면 괜찮을 거예요. ඊට පස්සේ යක්ෂානේ කියන්නේ දැන් ගෑල් ළමයාගේ කටහඬින් යොජාගේ කටහඬින් ඇහෙනවා 어제 술을 많이 마셔서 속이 좋지 않아요. ඊයේ අරක්කු ගොඩාක් බිව්ව නිසා බඩ ඇතුළ හොඳ නෑ. ඊට පස්සේ නම්ජා කියන්නේ දැන් යක්ෂානේ මෙතන පිරිමි එක්කෙනාගේ කටහඬින් ඇහෙනවා
이거 드시면 괜찮을 거예요. 이거 කියන්නේ මේක 드시면 මේක බිව්වන බිව්වොත් මේක බිව්වනම් 괜찮을 거예요. ප්‍රශ්නයක් නැති වේවි කියලා කියනවා. 괜찮을 거예요. මේක බිව්වොත් නම් ප්‍රශ්නයක් නැති වේවි. මේ තියෙන්නේ වෛද්‍යවරයා විසින් රෝගියා පරීක්ෂා කරනවා නේද? නෑනේ මෙතෙන්දි මේ ගෑල්ලාම ඇවිත් පිරිමි එක්කෙනාට කියනවා 어제 술을 많이 마셔서 속이 좋지 않아요. ඊට පස්සේ බේතක් පෙන්නලා කියනවා 이거 드시면 괜찮을 거예요. මේක බිව්වොත් නම් හොඳ වේවි. ප්‍රශ්නයක් නැති වෙයි. උත්තරේ අංක 7. අනිත් ඒවා ගැලපෙන්නේ. දැන් තේරුණාද රවීන්ද්‍රට සහ අනිත් අයට? 4 කියලා ගොඩක් අය 4. 3 කියලා ඉවර තියෙන්නේ. 3 වැරදි හොඳේ. ඊළඟ එක 37ට උත්තරේ වන්න. 37 උත්තරේ වන්න. රෙදි කපනෝ පේනෝ, මල් පැල හිටෝනෝ පේනෝ, කොණ්ඩේ කපනෝ පේනෝ සහ සුබ පැතුමක් මොකක් හරිනේ. බැලුම් බෝල දාලා අර කතුරෙන් අර විවෘත කරනවා වගේ එකක්. අන්න ඒ 37 අහලා බලන්න. 17번. 어떤 모양으로 자르실 거예요? 이제 여름이니까 짧게 자르면 좋겠어요. 다시 들으십시오. 어떤 모양으로 자르실 거예요? 어떤 모양으로 자르실 거예요? ප්‍රශ්නයක් අහනෝද? ඔත්තොන් ලියා ගන්න දරුවෝ මේවා. ඔත්තොන් කියන්නේ මොන වගේ මොයන් කියන්නේ හැඩයකටද? ඔත්තොන් මොයන්으로 자르실 거예요. මොන වගේ හැඩයකටද කපන්න ඕන? එහෙනම් කපනවා නම් අනිවාර්යෙන් උත්තරේ ආයෙත් එක කියලා හිතන්නත් පුළුවන්. මොන වගේ හැඩයකටද කපන්න? රෙද්දක් වගේ හිතන්නත් පුළුවන්. ඊළඟ එකකින් තමයි ගලපගන්නේ. බලමු ඊළඟට ඇහෙන්නේ මොකද්ද කියලා. 이제 여름이니까 짧게 자르면 좋겠어요. 이제 여름이니까 이제 කියන්නේ දැන් 여름이니까 කියන්නේ ග්‍රීස්ම කාලය නිසා දැන් ග්‍රීස්ම නිසා චාරකේ කොටටම චරමයොන් 좋겠어요. කැපුවනම් හොඳයි. චරමයොන් 좋겠어요. කියලා එහෙනම්. දැන් ග්‍රීස්ම නිසා කොටටම කපලා දැම්මනම් හොඳයි කියලා කියනවා. දැන් සාමාන්‍යයෙන් කොරියාවේ ගෑනු ළමයි ඔය හැමෝම ගෑනු අය බොහෝ දෙනෙක් ඔය ග්‍රීස්මේ ආවට පස්සේ කොණ්ඩේ කපනවා. ඒක සාමාන්‍යයෙන් එයාලගේ හැටියක්. එහෙනම් ඔතම ඔයංගරෝ චරසිල් කොයෝ මොන වගේ හැඩයකටද කපන්න ඕන? 이제 여름이니까 잘게 자르면 좋겠어요. දැන් ග්‍රීස්ම නිසා කොටටම කැපුවා හරි. එහෙනම් ඉන්නේ කොහෙද? මියොන් සිල් එකක් ඇතුලේ. උත්තරේ අංක 3. මේව වැඩක් නැහැ. උත්තරේ අංක 3 එනවා. ඊළඟ ප්‍රශ්නේ 38 උත්තරේ වන්න. 38 උත්තරේ වන්න 2 3 කො අනිත් අය උත්තරේ වන්න දරුවෝ 38ට හතර කියනවා දෙක කියනවා ඔන්න විවිධ උත්තර ඇවිල්ලා තියෙනවා බලමු අපි
남자는 왜 샤워실 청소 안 하고 있습니까? පිරිමි කෙනායි නාන කාමරය පිරිසිදු කිරීම කරන්නේ නැත්තේ. නොකර ඉන්නේ කියලා. පිරිමි කෙනායි නාන කාමරය පිරිසිදු නොකර ඉන්නේ. 남자는 왜 샤워실 청소를 안 하고 있습니까? පිරිමි කෙනායි නාන කාමරය පිරිසිදු කිරීම කරන්නේ නැත්තේ. පිරිමි කෙනායි නාන කාමරය පිරිසිදු කිරීම කරන්නේ නැත්තේ කියලා අහනවා. 샤워실 청소를 하기 싫어서 නාන කාමරය පිරිසිදු කරන්න අකමැති නිසා. නාන කාමරය පිරිසිදු කරන්න අකමැති නිසා. ඊළඟට චොන්සෝ තම්බොනින් ගොසල් ඉජුබොරයෝසෝ ඒ කියන්නේ මොකද්ද? තම්බොන් කියන්නේ දරුවෝ මොකද්ද? ඉන්දික. පිරිසිදු කිරීමේ මොකද්ද? කියන්න තම්බොන් නෑ උපකරණය නෙමෙයි. රාජකාරිය රාජකාරිය අන්න හොඳයි. රාජකාරියට දරුවෝ. එහෙනම් රාජකාරිය කරන කෙනාට ඉජුබොරයෝසෝ අමතක වෙච්ච නිසා. ඉන් කියන්නේ පුද්ගලයානේ අන්නේ අදහසත් එක්ක. පිරිසිදු කරන රාජකාරී කරන පුද්ගලයාට අමතක වෙච්ච නිසා. ඔන්න අලුත් වචනයක්. පිරිසිදු කිරීමේ රාජකාරිය කරන කෙනාට අමතක වෙච්ච නිසා කියලා කියනවා. දැන් ඒ අදහසද කියලා රවීන්ට බලන්න ඕන. ඒක මොකක්ද ඇහෙන්නේ කියලා. හොඳද? යොජාගා චොන්සොරල් හගෝ සිපෝසෝ. ගෑනු කෙනාට පිරිසිදු කරන්න ආස හින්දා. නැත්තම් ගෑනු කෙනාට පිරිසිදු කරන්න අවශ්‍ය නිසා. පිරිමි කෙනා පිරිසිදු කරන්නේ නැත්තේ. එහෙමනම් වෙන්නේ නැහැ නේ ඉන්දික. ගෑනු කෙනා පිරිසිදු කරන්න ආසාවෙන් බලන් ඉන්නවලු ෂවෝසිල් එක. ඊළඟ එක ෂවෝසිල් සගෝයිත්නම් සරමිස්සෝසෝ. ෂවෝසිල් එක භාවිතා කරන පුද්ගලයෙක් ඉන්න නිසා කියලා ඔන්න රවීන්ද්‍ර කියනවා. ෂවෝසිල් එක භාවිතා කරමින් ඉන්න පුද්ගලයෙක් ඉන්න නිසාලු ෂවෝසිල් එක පිරිසිදු කරන්න බැරි වෙලා තියෙනවා. නොහැකි වේ. දැන් උත්තරේ හිතන්න වෙනවා. අහලා බලමු අපි මොකක්ද එන්න ඕන කියලා. කට්ටිය එක කියනවා සහ හතර කියනවා. නෑ එක නෙමෙයි දෙක කිව්වේනේ. හොඳයි. අපි අහලා බලමු. ලතේ 답 38번. අහන්න. 리아 씨, 오늘 청소 당번이 아니에요? ලිහාෂි 오늘 전수 탐번이 아니에요 කියලා අහනවා. ඒ කියන්නේ මොකද්ද? ලිහාන් මහත්තයා 오늘 අද 전소 당번인 අනිኤ요 කියලා අහනවා. දැන් මට උත්තරේ සිංහල තේරුම රවීන්ද්‍ර ගලපන්න මොකක්ද දෙන්න. බෑ. දැන් හතරේ කියලා එව්වට බෑ. අද පිරිසිදු කරන රාජකාරිය කරන පුද්ගලයා නැද්ද කියලා අහනවා. අද පිරිසිදු කිරීමේ රාජකාරිය කරන පුද්ගලයා නැද්ද? 왜 아직도 못 끝냈어요? වේ අචික්දෝ මොත් කරනෙසයෝ. වේ කියන්නේ ඇයි? අචික් කියන්නේ තවම මොත් කත් මොත්කත් නෙස්සෝයෝ. දැන් උත්තර මාක් කරාට හරි ලකුණක් ලැබෙන්නේ නැහැ. මොකද හරි දාගන්නේ දැන් හතරේ කියලා එව්වට කට්ටිය. අද පිරිසිදු කරන පුද්ගලයා නැද්ද? ඇයි තවම අවසන් කරගන්න බැරි උනේ කියලා අහනවා. වේ අචික් මොත්කත් නෙස්සයෝ. ඇයි තවම අවසන් කරගන්න බැරි උනේ කියලා අහනවා. ඊළඟට 아디 씨가 샤워 중이어서 අදීශිගා කියන්නේ අදිත් මහත්තයා ෂවෝ ජුන්නියෝසෝ. ජුන් කියන්නේ දරුවෝ
කරමින් ඉන්නවා කියන අදහසනේ නේද? එහෙනම් ගෝයිත්තා කියලා මෙතන පැහැදිලි. ගෝයිත්තාවට සමානයි ජුන්. ජුන් කියන්නේ කරමින් ඉන්න. එහෙනම් අදිත් තාමත් නාමින් ඉන්න නිසා 샤워실 청소를 아직 못하고 있어요. 샤워실 청소를 아직 못하고 있어요. 샤워실 කියන්නේ නාන කාමරය චොන්සෝ පිරිසිදු කිරීම අචික් තවම මොත්තගෝ ඉස්සයෝ නාන කාමරේ පිරිසිදු කිරීම තාමත් කරගන්න බැරි වෙමින් තියෙනවා. ඇයි හේතුව? අදිත් කියන මිනිසයා තාම නාන නිසා තමයි තාම බැරි වෙලා තියෙන්නේ. 그래요? 그래요 හැමද? 그럼 거기는 제가 나중에 할게요. 거기 그럼 කියන්නේ එහෙමනම් 거기 කියන්නේ එතන 제가 කියන්නේ මම නාජුන්ගේ මම පසුව හල්කේයෝ කරන්න. දැන් කට්ටියට රට පැටලැවෙනෝනේ. ගෑල් ළමයා ඉදිරිපත් වෙනවා පස්සේ කරන්නල්ලු නෑ. එහෙම බෑ. දෙන්න පුළුවන් උත්තරයංග 3 කියලා. එහෙම බෑනේ. එහෙනම් පිරිමි කෙනායි නාන කාමරේ පිරිසුදු කරේ නැත්තේ කියලායි අහන්නේ. ගෑනු කෙනා පිරිසුදු කරන්න ආසාවෙන් ඉන්න නිසා නෙමෙයිනේ. නාන කාමරේ භාවිතා කරන පුද්ගලයෙක් ඉන්න නිසා. උත්තරය අංක 4. නම්ජාගා යොන්හාරල්වේ චෙමි ඔප්සෝස්සුනිකා පිරිමි කෙනාට චිත්‍රපටියයි විනෝදාත්මක නොවුනේ. පිරිමි කෙනාට චිත්‍රපටියයි විනෝද නොවුනේ. තුල්කුරිගා චිරුහේසෝ කියන්නේ මොකක්ද ඉන්දික? කියන් තේරුම ආදිනේෂ් මොකක්ද තේරුම? පාවෙලා නිසා එපා වෙලා නිසා. මේ චුල්කුරි කියන්නේ මොකද්ද? දැන් ඔයාලා පාඩම් කරනවා දරුවෝ පේපරේ නෙමෙයි ඔයාලගේ EPS topic තේහා කියන්නේ මොනවයි? සංවාද සංවාද අන්න හරි. අන්න ඒ අදහස. දෙබස් නීරසයි. හරි නෑ. කම්මැලි. දෙබස් කම්මැලි හින්දා. දෙබස් කම්මැලි නිසා. චුල්කුරිගා අකිල් රෝසෝ කියලා කියනවා. දෙබස් දිග වැඩි නිසාලු චිත්‍රපටිය කම්මැලි වුණේ. නැත්නම් චිත්‍රපටියට අකමැති වුණේ. විනෝද නොවුනේ. දෙබස් දිග වැඩි හින්දාලු. චුල්කුරිගා චෙමි ඔප්සෝසෝ දෙබස් රස නැති නිසා. රසවත් භාවයක් නැති නිසා. නැත්නම් විනෝදාත්මක බවක් නැති නිසා. විනෝදාත්මක බවක් නැති නිසා. චුල්කුරිගා ඉහේගා අන්තේසෝ දෙබස් තේරුම් ගන්න නොහැකි නිසා. දෙබස් තේරුම් ගන්න නොහැකි නිසාලු පිරිමි කෙනාට චිත්‍රපටයේ කිසිම රසවත් භාවයක් නැති. දැන් අපෙන් අහනවා නිවැරදි පිළිතුර. දැන් අපි ගලපමු මොකක්ද දෙන්න ඕනේ. දැන් එක එක අයට එක එක උත්තර ඇවිල්ලා තියෙනවා. 2 කියනවා 4 කියනවා 2 කියනවා 4. බලමු. එතනින් අහන්න. 39번. 규민 씨, 어제 본 영화 재미있었나요? කුමෙන් 씨 어제 본 영화 재미있었나요 කියලා අහනවා. කුමින් 씨 කියන්නේ මිනිසයාගේ නම. ඔචේ බොන් කියන්නේ ඊයේ බලපු. යොන්හා කියන්නේ චිත්‍රපටිය. ඊයේ බලපු චිත්‍රපටිය 재미 있었나요? විනෝදාත්මකයිද කියන අහනවා. ඊයේ බලපු චිත්‍රපටිය විනෝදාත්මකයිද කියලා අහනවා. ඊට පස්සේදී
උත්තරයක් ලැබෙනවා. මොකද්ද බලමු. 아니요. ආනියෝ. අනේ නෑ. එපා වෙලා කියන්නේ ඒක. ආනියෝ. නැහැ. 별로였어요. 별로였어요. අර ඇත්තන අපිට අර උඩ ප්‍රශ්නේ ගහුනේ. එච්චර හොඳ නෑ කියන අදහස. ඒක කෑමට විතරක්ම නෙමෙයි ඕනම තැනකට භාවිතා කරන්න පුළුවන්. එච්චර හොඳ නෑ. හරි නෑ කියන අදහස. නෑ එච්චර හරි ගියේ නෑ අනේ. අන්නේ අදහස. කෑමක් නම් කෑම හොඳයිද රසට කෑවද? ආනියෝ පියල්රොස්සේ එච්චර හොඳ නෑ කෑම. එහෙනම් මෙතන මොකද්ද? දෙබස නැත චිත්‍රපටිය හොඳ නෑ කියන අදහස. ආනියෝ පියල්රොස්සේ එච්චර හොඳක් නෑ කියලායි ඔය කියන්නේ. එහෙනම් ඔක වැදගත් වාක්‍යයක් නේද? ඒක භාවිතා කරන්න පුළුවන් එදිනෙදා කතාබහේ. 왜요? වේයෝ ඇයි කියලා අහනවා. චිත්‍රපටිය එච්චර හරි ගියේ නෑ. වේයෝ ඇයි කියලා අහනවා. ඇයි ඊට පස්සේදී 영화가 많이 지루했어요? යොන්හාගා මාන චිරුහෙස්සයෝ යොන්හා කියන්නේ චිත්‍රපටිය යොන්හාගා කියන්නේ චිත්‍රපටිය මානි කියන්නේ ගොඩාරියක් චිරුහෙස්සයෝ කම්මැලි වුණාද මේවා විභාගෙට එන්න පුළුවන් දෙබස් හොඳද සාමාන්‍යයෙන් නෝමල් එකේ එන ප්‍රශ්නනේ කිසිම සංස්කෘතිය ආරක්ෂණයක්වත් එහෙම එකක් නෙමෙයිනේ නිකන් සාමාන්‍ය එදිනෙදා භාවිතා වෙන දෙබස්. ඒ නිසා එදිනෙදා භාවිතා වෙන දෙබස් වලට ඔන්න ඔය වචන හරිම වැදගත්. සවන් දීමට ඕවා වැදගත් වාක්‍යෙන්ද පාඩම් කරන්න වෙනවා. හොඳේ. එහෙනම් චිත්‍රපටය ගොඩාක් කම්මැලි වුණාද? එපා වුණාද? නීරස වුණාද කියලා අහනවා. 줄거리가 잘 이해되지 않았어요. චුල්කොරිගා කියන්නේ දෙබස් කොටස්. දෙබස් කොටස් චුල්කොරිගා තල් හොඳින් ඉහේ තේරුම් ගන්න. ඉහෙතෙචි අනස්සයෝ තේරුම් ගන්න නොහැකි වුණා කියලා කියනවා. එහෙනම් පිරිමි කෙනාට ඒ චිත්‍රපටිය නීරසභාවයක් වුණේ චුල්කොරිගා ඉහිගා අන්තේසෝ දෙබස් කොටස් තේරුම් ගන්න නොහැකි වෙච්ච නිසා. උත්තරේ අංක 4. කුමින්සි ඔචේ පොන් යොම්හා චෙමිස්සොත් නායෝ ඊයේ බලපු චිත්‍රපටිය විනෝදාත්මක වුණා දානියෝ පියොරස්සයෝ නැහැ එච්චර හොඳ නෑ කියලා කියනවා. වේයෝ ඇයි යොම්හාගා මානි චිරොහෙස්සයෝ චිත්‍රපටිය ගොඩාක් නීරසයිද? චුල්කොරිගා චල් ඉහේතෙචි අනස්සයෝ දෙබස් කොටස් හොඳට තේරුම් ගන්න නොහැකි වුණා. 남자가 영화를 왜 재미없었습니까? කියලා අහනවා. පිරිමි කෙනාට චිත්‍රපටයේ නීරසභාවයක් උනේ නැත්නම් විනෝද නොවුනේ. now උත්තරේ ගලපන්න අංක 7. 남자는 내일 가장 먼저 무엇을 하겠습니까? පිරිමි කෙනා හෙට වඩාත් පළමුවෙන්ද කුමක්ද කරන්න ඉන්නේ? පිරිමි කෙනා හෙට වඩාත් පළමුව කුමක්ද කරන්න ඉන්නේ? දැන් හෙට ඔයාලා වඩාත් පළමුව මොකද්ද කරන්න ඉන්නේ? භාෂා පොත අරගෙන පාඩම් කරනවානේ. එහෙනම් චේරුකිගන් යොන්චාන් සින්චොංල් හරෝ කාන්තා රටක රැඳී සිටීමේ කාලය යොන්චාන් දීර්ඝ කර ගැනීමේ අයදුම කිරීමට යනවා. රටක රැඳී සිටීමේ කාලය දීර්ඝ කර ගැනීමේ අයදුම කිරීමට යනවා. චිංගුරල් මන්නන්දා කියන්නේ යාළුවන් හමු වෙනවා. ෂොපිංල් හරෝ කාන්තා ෂොපින් කිරීමට යනවා. චේජුදූරෝ යොහෙඟල් කන්දා චේජුදූපතට චාරිකාවට යනවා. ඔන්න බලන්න දැන් අහන්නේ මොනවද කියලා. චේජුදූපතට යන්න හොඳ නෑනේ. හොඳම නැති කාලයක්. හොඳයි 40. අහලා බලමු. 별로였. 40번. 구마리 씨, 저 모레 제주도 여행 가요. 그래서 내일 쇼핑할 거예요. 좋겠네요. 그런데 체류 기간 연장은 했어요? 참, 깜빡 잊고 있었어요.
내일 아침에 출입국 관리 사무소부터 가야겠어요. හරිම ලේසි. හරිම පහසුවෙන් උත්තරේ හොයාගන්න පුළුවන්. කට්ටිය උත්තර 4 1. උත්තර වරද්දලානේ. බලමු. ගොඩක් අය උත්තරේ නිවැරදි, එක්කෙනෙක් උත්තරේ වරද්දලා. එවපු නැති අය මොනවා උත්තර වලට සම්බන්ධ කරලා දන්නේ නැහැ ඉතින්. බලමු උත්තර ගලපගන්නේ කොහොමද කියලා. මම නෙවෙයි ස්තරදි 다시 들으십시오. ඈ මම නේ වැරදි හතර මම කියන්නේ කවුද? ජයසිරිද? ආ ඒක තමයි. බලමු. 지요. 구마리 씨, කුමාරිෂී කුමාරි මහත්මිය 저 모레 제주도 여행 가요. 저 모레 제주도 여행 가요. 저 කියන්නේ මම 모레 කියන්නේ අනිද්දා 제주도 උපතට යොහෙන් කායෝ චාරිකාවේ යනවා කියලා කියනවා. මම අනිද්දා 제주도 උපතට චාරිකාවක් යනවා. 그래서 내일 쇼핑할 거예요. 그래서 ඒ නිසා මේල් කියන්නේ sorry මේල් නෙමෙයි නෙයිල් හෙට shopping හල් කොයෝ shopping කරන්නයි ඉන්නේ. හල් කොයෝ කියන්නේ අනාගතෙන් කියනවා. හෙට shopping කරන්න ඉන්නේ කියලා කියනවා. හෙට shopping කරන්නයි ඉන්නේ. 저 모레 제주도 여행 가요. මම අනිද්දා 제주도 උපතට චාරිකා කරනවා. 그래서 내일 shopping 할 거예요. නිසා හෙට මේ shopping කරන්න ඉන්නවා කියලා ඔන්න දැන් කියනවා. 좋겠네요. 좋겠네요. හොඳයිනේ කියලා ඔන්න ගෑල් ළමයි හරි සතුටු වෙනවා. 좋겠네요. හොඳයිනේ. 좋겠네요. හොඳයිනේ. ඊට පස්සේද කියනවා හරි බලමු. 그런데 체류 기간 연장은 했어요? 그런데 체류 기간 연장을 했어요. 그런데 කියන්නේ ඒ වුණාට දැන් ගෑල් ළමයි මතක් කරනවා දෙයක් පිරිමි ළමයාට. හොඳ යාළුවෙක් නේද? 그런데 ඒ වුණාට 체류 කියන්නේ රටක රැඳී සිටීමේ 기간 කියන්නේ කාලය 연장을 했어요. දීර්ඝ කෙරුවද කියලා අහනවා. මේ දෙබස් ලියන්න හොඳද නිකන් ඉන්න එපා බලාගෙන. ලියලා බලන්න මේවා ඊළඟ දවසෙත් එක්ක මේ ඊළඟ දවසේ ඔයාලට තනියම ගලප ගන්න පුළුවන් දෙබස වෙනම කොලයක හරි ලියාලා තියාගත්තට පස්සේදී ලියන්න. මම අනිද්දා 제주도 උපතට චාරිකා කරනවා ඒ නිසා හෙට shopping කරන්නලු ඉන්නේ. ගෑල් ළමයා හරි සතුටින් කියනවා අනේ හොඳයිනේ. ඒ වුණාට මේ 체류 기간 රටක රැඳී සිටීමේ කාලේ 연장을 했어요. දීර්ඝ කෙරුවද කියලා අහනවා. 참, 깜빡 잊고 있었어요. දැන් මේ මිනිස්සු ඇත්තටම කම්බක් 했어요. කම්බක් කියන්නේ මොකද්ද? කම්බක් අමතක වෙනවා අමතක වුණා කියලා කියනවා. කම්බක් 했어요. ඇත්තටම අමතක වුණානේ කියලා කියනවා. ඇත්තටම අමතක වුණා. 내일 아침에 නෙයිල් අචිමේ හෙට දැන් shopping කරන්න දාගෙන ඉන්නේ. නෙයිල් අචිමේ හෙට උදේම දැන් හෙට උදේම මේ මිනිසයා යන්න ඉන්නේ කොහාටද? දීර්ඝ කරගන්න යන්න ඕන ආගමන විග ඉමිග්‍රේෂන් එකට. 출입국 관리 사무소부터 가야겠어요. චුරිප්කුක් පල්ලි සමුසෝ කියලා කියනවා. චුරිකුක් පන්ලි මේ ණය යන්න හොඳේ. පල්ලි සමුසෝ සමුසෝ කියන්නේ සමුසිල් කියන එක හොඳද? සමුසෝ කාර්යාංශය කාර්යාලය යන්නේ අදහස. සමුසෝ කායාගෙස්සයෝ යා යුතු වෙනවා කියලා කියනවා. එහෙනම් බලන්නකෝ මොකද්ද කරන්න ඕන කියලා දැන් හිතනවා. දැන් 제주도 උපතට යන්නලු ඉන්නේ හෙට shopping කරන්නලු ඉන්නේ. හොඳයිලු ඒ වුණාට රටක රැඳී සිටීමේ කාලය දීර්ඝ කෙරුවද? ඇත්තටම අමතක වුණාලු හෙට උදෙන්ම ගිහිල්ලා ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැන් රටේ රැඳී සිටීමේ කාලය දීර්ඝ කරගන්න තමයි ඉන්නේ. ඉස්සෙල්ලාම මේ ළමයා හිටියේ ඇඳුම් ගන්න යන්න නේද හෙට. හැබැයි දැන් කියන්නේ මොකද්ද?
ආගම ඉමිග්‍රේෂන් එකට යන්න. එහෙනම් වඩාත් පළමුව කරන්න ඕන මොකද්ද? උත්තරේ අංක 1. රටක රැඳී සිටීමේ කාලය දීර්ඝ කර ගැනීමට යනවා කියන්නේ කොහාටද? ඕදී කොහෙටද යන්නේ? චුරික්කු පල්ලි සමුසෝයේ කායා ගෙස්සයෝ කියන උත්තරේ. උත්තරේ අංක 1ට දරුවෝ තේජු දූ යහොයන් නෙමෙයි.